අද අපි ගෙනල්ල තියන්නේ හයි ෆිෂන්සි හිට පම් බ්‍රය එකක් ඒ කියන්නේ ඩිහයිඩ්‍රේට එකක් මේක පාවිච්චි කරන්න පුළුවන්ගේ කෑම ජාති ඕන දෙයක් ්‍රයි කරගන්න මේ මැසිින පාවිච්චි කරන්න පුළුවන් මේ සම්පූර්ණයෙන් සුදුයකට ඉතින්නේ 304 ස්ටේල්ල ස්ටීල් තමයි මේ මැසිින එක ඇවිල්ල තින්නේ මේ මැසින් එක ඉතාම වාසීවාගේ සාමාන්‍ය ඩිහයිඩ්‍රේට එකට වඩා මොකද මේ මැසින් එක සාමාන්‍ය හීට කොයිල් එකක්කින් රත් කරනවට වඩා රීසර්කියලේට් වෙන විදිහට මැසින් එක රන් කරන්න පුළුවන් කියන හිට එක එලියට යන්න ඇතිවන්න ඉදිහට තමයි මේ මැසින් එක රන් වෙන්නේ එහින්ද වගේ කරන් බිල ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ මැසින් එක පාවිච්චි කරලා ඊට අමතර මේකේ ට්‍රේස් 24ක් තමයි ඇවිත්තින්නේ මීට විශාල ප්‍රමාණයවත් තියෙනවා අපි මේ ගෙනත් තියෙන ට්‍රේස් 24 එකක් ඔයාලට පෙන්වන්න ඊට අමතරව මේකේ ට්‍රේක් සයිස් එක සෙන්ටිමීටර් 79 62 සයිස් එකේ ට්‍රේස් තමයි ඇවිල්ලා තියෙන්නේ ගොඩක් සාමාන්‍ය වෙළඳපොලේදී ඩිහයිඩ්‍රේට් වල ට්‍රේ සයිස් එක ගොඩක් පොඩි හින්දා ඒකේ දාන්න පුළුවන් ප්‍රමාණයත් අඩුයි වුණාට මේකේ ට්‍රේ සයිස් එක ගොඩක් වැඩි හින්දා ආට ගොඩක් ප්‍රමාණයක් ඒ ට්‍රේ එකකට දාගන්න පුළුවන් ඒ හින්දා මේ මැෂින් එකේ ගොඩක් ලොකු ප්‍රොඩක්ෂන් එකක් කරගන්න පුළුවන් ඒ වගේම එනර්ජි සේවිං එකක් සාමාන්‍ය ඩිහයිඩ්‍රේට් එකකට වඩා වැඩි ඉන්නක තාත් විශේෂතා ගොඩක් තියෙනවා අලට පෙන මේක ඩිජිටල් කන්ට්‍රෝල් සිිස්ටම් එකක් ඇවිත් තියෙනවා වගේ හිට් එක හිමිඩිටි වගේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලේසියෙන්ම ඉටමතර මේක සම්පූර්ණයෙන්ම 304 ස්ටේන්ල ස්ටීල් වලින් හදල තියන්නේ වගේම පාලට බලාගන්න පුළුවන් මේක කොලිටිය එක කොහොම තිීම කියලා ගේජ් එක ඉතාම වැඩි ගේජ් එකක් පාවිච්චි කරල තම මේ දොරවල් හදල තියන්නේ හිට එක එලියට යන්න ඇතිවෙන්න හිට එක සර්කිලේෂන් එක වැඩි කරන්න සහ හිට එක එලියට යන්න ඇතිවෙන්න තම හද